Hi, welcome to the movie time SL. දෙවනි ලෝක යුද්ධ කාලේ ගිලුණ සබ්මරීන් එකක් ඇතුලේ ඩොලර් මිලියන 100ක රත්තරන් නිධානයක් තියෙනවා කියලා නාවිකයෝ අතර කටකතාවක් පැතිරෙනවා. හැබැයි ඒක තියෙන්නේ ගොඩක් අනතුරුදායක තැනක හින්දා කටකතා තිබ්බට කවුරුත් ඒක ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි අවුරුදු ගාණක් සබ්මරීන් එක කැප්ටන් කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්ට අවස්ථාවක් ලැබෙනවා මේ නිධානය ගවේෂණය කරන්න. හැබැයි මේක නීති විරෝධී වැඩක් හින්දා ගොඩක් සූක්ෂම විදිහට තමයි කරන්න වෙන්නේ. හැබැයි ඉතින් මේ නිධානය තියෙන තැනට යන්න තියෙන්නේ මේ කවුරුත් හිතන විදිහේ සැපපාසු සබ්මරීන් එකකින් නෙවෙයි. ඇත්තටම මෙහෙම නිධානයක් තියෙනවා නම් මේක ගන්න යද්දි මුණ දෙන්න වෙන බාධක මොනවද? මේ කැප්ටන්ට නිදානේ අරගෙන ගොඩට එන්න පුළුවන් වේද කියලා දැනගන්න අපි යමු 2014 රිලීස් වුණ ඇඩ්වෙන්චර් ත්‍රිලර් මූවි එකක් වෙන Black Sea කියන සුපිරිම මූවි එක බලන්න. Movie Time Message මූවි එක පටන් ගද්දිම පෙන්වන්නේ අවුරුදු 11ක් සබ්මරීන් එක කැප්ටන් කෙනෙක් විදිහට අගෝරා කියන මුහුද ගලවා ගැනීම මෙහෙයුම් කරන සමාගමක වැඩ කරන රොබින්සන්ව කිසිම හේතුවක් නැතුව ඒ සමාගමෙන් අයින් කරන විදිහ. රොබින්සන් අවුරුදු 11ක් මේ සමාගමට වැඩ කරත් හරි කොන්ට්‍රැක්ට් එකක්වත් අත්සන් කරලා නෙවෙයි මෙයා වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා පවුම් 8640ක පොඩි මුදලක් විතරයි සමාගමෙන් මෙයාට ලැබෙන්නේ. අවුරුදු 11ක් තිස්සේ අගෝරා සමාගමට හදවතින්ම සේවය කරපු හින්දා රොබින්සන්ට එයාගේ පවුලත් මගහැරලා තියෙනවා. ඒ හින්දා දැන් එයාගේ බිරිඳ පුතා එක්ක වෙනමයි ජීවත් වෙන්නේ. දැන් එයා ලොකු ධනවත් ව්‍යාපාරිකයෙක්ව කසාද බැඳලා අන්තිමට මෙයාට රස්සාවයි පවුලයි දෙකම නැහැ. රොබින්සන් මේ සමාගමට බැඳෙන්න කලින් නාවික හමුදාවේ සබ්මරීන් එක තමයි අවුරුදු ගාණක් වැඩ කරලා තියෙන්නේ. කොහොම හරි හිතුවේ නැති වෙලාවක මේ සිද්ධ වුණ දේ හින්දා ගොඩක් පසුතැවිල්ලෙන් ඉන්න රොබින්සන් ගිහින් එයාගේ හොඳම යාළුවෝ දෙන්නෙක් වෙන කර්ස්ටොනි බ්ලැකීවයි හම්බෙලා මේ ගැන කතා කරනවා. මේ දෙන්නම සබ්මරීන් වල වැඩ කරපු හොඳ නාවිකයෝ. කොහොම හරි මේ වෙද්දි කර්ස්ටන්ටත් එයාගේ ජොබ් එක නැති වෙලා හින්දා එයා ආර්ථික ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නේ. හැබැයි කර්ස්ටන් දන්නවා සල්ලි හොයාගන්න ක්‍රමයක්. ඒකට කර්ස්ටන්ට හැකියාවක් නැති හින්දා එයා ඒ ගැන හිතින් අතෑරලා හිටියත් දැන් රොබින්සන් ඉන්න හින්දා ඒ වැඩේට මේ අයට අත තියන්න පුළුවන්. කර්ස්ටන්ුත් වැඩ කරේ අගෝරා සමාගමේ. හැබැයි කලින් අවුරුද්දේ එයා වෙතනින් අයින් කරන්න කලින් මෙයාලා කළුමුදට ගිහින් තියෙනවා මෙහෙයුමකට. එතනදී මෙයාලට දකින්න ලැබිලා තියෙනවා හිට්ලර්ගේ කාලේ ගිලුණු සබ්මරීන් එකක්. ඉතින් ඒක ඩොලර් මිලියන ගාණක් වර්ණ රත්තරන් තියෙනවා කියලා අගෝරා සමාගම දැනගත්තත් ඒ වෙද්දිත් ගිලුණු සබ්මරීන් එක තියෙන මුහුදු සීමාවල් දෙකක් අතර යුද්ධයක් තියෙන හින්දා අගෝරා ඒ වැඩේට අත තිබ්බොත් ජෝර්ජියාවයි රුසියාවයි කියන රටවල් දෙකත් එක්ක මෙයාලව දේශපාලන ප්‍රශ්නයකට පැටලෙන හින්දා අගෝරා කම්පැනි එක මේ වැඩේ අතහැරලා දාලා. හැබැයි අගෝරා එකෙන් අයින් කරාට පස්සේ කර්ස්ටන්ට දැනගන්න ලැබිලා මේ වැඩේ නීති විරෝධී වුණත් රහසිගත විදියට සල්ලි යොදවන්න එක ආයෝජකයෙක් කැමැත්තෙන් ඉන්නවා කියලා. ඒත් කර්ස්ටන්ට ඒකට තනියම යන්න බැරි හින්දා ඒ වැඩේ අතහැරියත් දැන් බ්ලැකී එක රොබින්සන් එනවා ඒ ආයෝජකයව මුණ ගැහෙන්න. මේ ඉන්නේ ආයෝජකයාගේ ලේකම් ඩැනියෙල්. මෙයා තමයි මේ වැඩේ සම්බන්ධීකරණය කරන්නේ. ඉතින් ආයෝජකයා ළඟට යන්න කලින් ඩැනියෙල් මේ දෙන්නට කියනවා එයාගේ නම මොකක්ද කියලාවත් කීයක් ආයෝජනය කරන්න යනවද කියලාවත් වැරදිලාවත් අහන්න එපා කියලා. ඒක අහගෙන ඩැනියෙල්ගේ පස්සෙන් යන රොබින්සන් ආයෝජකයව හම්බුන ගමන් අහන්නේ ඩැනියෙල් එයාගෙන් අහන්න එපා කියලා කිව්ව ප්‍රශ්න දෙකමයි. මොකද රොබින්සන් කියන්නේ මෝඩෙක් නෙවෙයි. එයාට තේරෙනවා ඩැනියෙල් කියන්නේ තරම් හොඳ මිනිස්සෙක් නෙවෙයි කියන එක. ඩැනියෙල් මෙතනදී කියන විදියට 1941 දී නාසි ජර්මනිය ආර්ථික බිඳවැටීමකට ලක් වුණ හින්දා එයාලා රුසියාවෙන් ඩොලර් මිලියන 80ක ණයක් ඉල්ලලා රත්තරන් වලින්. එතනින් පස්සේ මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ සිද්ධියෙන් සති දෙකකට පස්සේ ජර්මනිය ගිහින් රුසියාව ආක්‍රමණය කරලා ඒ යුද්ධය අවුරුදු 4ක් තිබ්බ හින්දා මිනිස්සු මිලියන 20ක් මැරිලා. එතනින් පස්සේ 1950 දශකයේ කටකතා පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා රුසියාවෙන් ජර්මනියට ඩොලර් මිලියන 80ක රත්තරන් පුරවපු සබ්මරීන් එකක් මුහුද එක තැනකදී මුහුදුපත් වෙලා කියලා. එතන රත්තරන් ටොන් දෙකක් තියෙනවා. මේක තමයි අගෝරා සමාගමට හම්බුනේ. රොබින්සන් කියන විදියට මීටර් 90ක් ගැඹුරින් තමයි ඒක තියෙන්නේ. හැබැයි ඒකේ රත්තරන් ගන්න යන වැඩේට මෙයාලට ඩොලර් 1,80,000ක් විතර වියදම් වෙනවා. සබ්මරීන් එකක් හොයාගන්නයි මේ වැඩේට මිනිස්සුන්ව හොයාගන්නයි තමයි මේ සල්ලි යන්නේ. රොබින්සන් මේ ටීම් එක හදන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෝයි රුසියන් ජාතිකයෝ සමසමව හිටන විදිහට. මොකද මේ සබ්මරීන් එක තියෙන්නේ රුසියාවට අයිති මුහුදේ හින්දා රුසියන් නාවිකයෝ තමයි ඒ ගැන හරියටම දන්නේ. මේ සබ්මරීන් එක අගෝරා සමාගමට හම්බුනාම එයාලා ජෝර්ජියා රජයත් එක්ක ගිවිසුමකට ඇවිත් තිබිලා තියෙනවා. ඒ සබ්මරීන් එකේ තියෙන රත්තරන් ගොඩ ගන්න. ඒත් ඒ කාලෙම රුසියාවයි ජෝර්ජියාවයි යුද්ධයක් පටන් ගත්ත හින්දා මේ වැඩේ නතර කරන්න එයාලට සිද්ධ වෙලා තියෙනවා. මේ ආයෝජකයා වැඩේට කැමති වෙනවා. හැබැයි ඩොලර් මිලියන 40ක් වෙනකන් 140ක් වගේම එතනින් එහාට වටිනාකමින් 120ක් මෙයාට ඕන. රොබින්සන් මේකට කැමති. කොහොම හරි රොබින්සන් කර්ස්ටන්ට මේ වැඩේ හරි කියලා කියන්න කෝල් කරත් එයා ආන්සර් කරන්නේ නැහැ. එයා ආයෝජකයව හම්බෙන්න යන්න ඇවිත් නැත්තේ අසනීපයි කියලා. දැන් මේ ගමනට අඩුම මිනිස්සු 12 දෙනෙක්වත් ඕන. මෙතනදී කර්ස්ටන් රොබින්සන් එක්ක තව නාවික හමුදාවේ වැඩ කරපු බ්‍රිතාන්‍ය ජාතිකයෝ 4 දෙනෙකුයි බ්ලැකී එක්ක තව රුසියානු ජාතිකයෝ 5 දෙනෙකුයි රොබින්සන් තෝරගන්නවා මේ වැඩේට. මේ හැමෝම සබ්මරීන් වල වැඩ කරපු හොඳ අත්දැකීම් තියන අය. හැබැයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ අතර ඉන්න ෆ්‍රේසර් කියන්නේ ටිකක් දරුණු හැසිරීමක් තියෙන සයිකෝ කෙනෙක් වගේ මිනිහෙක්. හැබැයි එයා හොඳ ඩයිවර් කෙනෙක් හින්දා තමයි රොබින්සන් මේ වැඩේට තෝරගෙන තියෙන්නේ. හැබැයි මෙතනදී මේ වැඩේට සල්ලි යොදවන ලුයිස් එයාගේ කෙනෙකුත් ඇතුළේ ඉන්න ඕනේ කියලා හිතන හින්දා ඩැනියෙල්වත් මේ වැඩේට යවන්න තීරණය
තරණය කරලා. හැබැයි ඩැනියල් මුහුදුපතුලට යන්න ගොඩක් බය වුණත් කරන්න දෙයක් නැති හින්දායි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. මේ රත්තරන් ගොඩ ගන්න වැඩේට කිසිම යන්ත්‍රයක් පාවිච්චි කරන්න බෑ. එහෙම වුණොත් ඒක මුහුදු සීමාව තියෙන රුසියන් නැව්වල සෝනාර් වලට දැනගන්න පුළුවන්. ඒ හින්දා ඩයිවර්ස්ලා එහෙම නැත්තම් කිමුදුම් කරුව පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. මොකද මේ වැඩේ වැරදිලා හරි රුසියන් හමුදාවට අහු වුණොත් මෙයාලා ඔක්කොටම වෙන්නේ සිරගත වෙන්න. කොහොම හරි මේ හැමදේම ලෑස්ති කරලා ඉවර වුණත් තාම කර්ස්ටන් කතා කරේ නැති හින්දා රොබින්සන් කර්ස්ටන් ඉන්න තැනට ගියාම දකිනවා එතන ඉන්න ටෝබින් කියන තරුණ පිරිමි ළමයව. ටෝබින් රොබින්සන්ට කියනවා තිබ්බ ආර්ථික ප්‍රශ්න හින්දා කර්ස්ටන් සියදිවි හානි කරගත්ත කියලා. ටෝබින්ටත් කර්ස්ටන් ගොඩක් උදව් කරලා තියෙනවා. ජීවිත රක්ෂණය වයිෆ්ට ලැබේ කියලා තමයි කර්ස්ටන් මැරිලා තියෙන්නේ. හැබැයි දැන් රත්තරන් ගන්න යන වැඩේට කෙනෙක් අඩුයි. ඒ හින්දා අවුරුදු 18 සම්පූර්ණ වෙලා ඉන්න ටෝබින්ව රොබින්සන් මේ වැඩේට එකතු කරගන්නේ ටෝබිනුත් රස්සාවක් හොයන ගමන් ඉන්නවා කියලා දැනගන්න හින්දා. දැන් ඉතින් කට්ටියම එකතු කරගෙන රොබින්සන් පිටත් වෙද්දි මෙතන ඉන්න පොඩිම කෙනා තමයි ටෝබින්. එයාට රොබින්සන් සලකන්නේ තමන්ගේම දරුවෙක්ට වගේ. ජැටියට ආවම තමයි මෙයාලට යන්න තියෙන සබ්මරීන් එක රොබින්සන් දකින්නේ. පෙනුමේ හැටියට නම් මේකත් දෙවෙනි ලෝක යුද්ධ කාලේ සබ්මරීන් එකක් වගේ. ඉතින් මේක දැක්කම නම් හිතා ගන්න බෑ තාමත් මේක වැඩ කරන්නේ කොහොමද කියලාවත්. හැබැයි වෙන විසඳුමක් නැති හින්දා රොබින්සන් එයාගේ ටීම් එකත් එක්ක සබ්මරීන් එක ඇතුළට ගිහින් හැමෝටම කියනවා ඒ අයට අදාළ තැන් පරීක්ෂා කරලා බලන්න කියලා. මේ වැඩේට දක්ෂම කට්ටිය තමයි රොබින්සන්ගේ ටීම් එකේ ඉන්නේ. අන්තිමට එන්ජින් එකේ පොඩි ඔයිල් ලීක් එකකුයි බැටරි එකේ 100කට 70කට එහා charge වෙන්නේ නැති එකයි අරෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා තහවුරු වුණාම රොබින්සන් සබ්මරීන් එක බාර ගන්නවා. හැබැයි මෙතනදී කවුරුත් නොදැක්කට රොබින්සන් එමර්ජන්සි escape suit වගේක් හංගනවා කියලා අපිට පේනවා. අනිත් හැමෝම මේක යන්න කැමති වුණත් ඩැනියල් නම් මේ පරණ සබ්මරීන් එක යන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. එයා හිතන්නේ කොයිම වෙලාවක හරි මේක ගිලෙයි කියලා. හැබැයි ඉතින් කට්ටිය ඕන කරන දේවල් මේ සබ්මරීන් එකට පටවගෙන පිටත් වෙන්න ලෑස්ති වෙද්දි මේ සබ්මරීන් එකේ රේඩියෝ එකක් විතරයි තියෙන්නේ වගේම කිසිම escape suit එකක් නැහැ කියලා කෙනෙක් කිව්වත් තමන් හංගපු escape suit එක ගැන කාටවත් නොකියන රොබින්සන් කියනවා මේ වැඩේදී කොහොමත් රේඩියෝ පාවිච්චි කරන්න බෑ කියලා. හැබැයි මෙතන ඉන්න හැමෝම මේ වෙලාවේ hina වෙන්නේ ටෝබින් සබ්මරීන් එක ඇතුළේ ජනේලයක් නැත්තේ ඇයි කියලා අහන හින්දා. ඉතින් රොබින්සන් ටෝබින්ට කියලා දෙනවා මේක සබ්මරීන් එකක් හින්දා කිසිම ජනේලයක් නැහැ කියලා. කොහොම හරි රොබින්සන් හැම වෙලාවෙම එයාගේ බිරිඳයි දරුවයි එක්ක එකට ඉන්න ෆොටෝ එකක් තියාගෙන ඉන්නේ. තාමත් මෙයා ඒ අතීතයට ආදරය කරන හින්දා කොහොම හරි රුසියන් සෙට් එක කැමති නැහැ ටෝබින් සබ්මරීන් එකේ ඉන්න එකට. එයාලා හිතන්නේ ටෝබින් තාම වර්ජින් කෙනෙක් හින්දා එයා ඉන්න එක අසුබයි කියලා. ඉතින් රොබින්සන් නම් මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. කොහොම හරි පිටත් වෙන්න ලෑස්ති වෙලා රොබින්සන් එයාගේ මුළු ක්‍රූ එකටම පැහැදිලි කරලා දෙනවා එයාලා මේ යන්නේ අඩුම ගානේ ඩොලර් මිලියන 40ක් වටින රත්තරන් හොයාගන්න. අද ජීවතුන් අතර නැති වුණත් කර්ස්ටන් හින්දායි මේ අවස්ථාව ලැබුණේ. ඩැනියෙල්ගේ ලොක්කට මේ රත්තරන් වලින් 140ක් යනවා. ඊටු රත්තරන් ටික හැම කෙනා අතරෙම සමාන කොටස් වලින් බෙදෙනවා කියලා. මෙතන ඉන්න රුසියන් අයගෙන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් බ්ලැකීට විතරයි. එයා තමයි මේ දෙකොල්ලෝ අතරේ භාෂාව පරිවර්තනය කරන්නේ. හැබැයි ඉතින් සමානව මේ රත්තරන් බෙදෙනවට ඩැනියෙල් කැමති නෑ. එයා රොබින්සන්ට කියනවා සමානව බෙදුවොත් ගොඩක් අය එයාලගේ කොටස වැඩි කරගන්න අනිත් අයව මරන්න වුණොත් පුළුවන් කියලා. හැබැයි රොබින්සන් එයාගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. එතනින් පස්සේ මුහුද මතු පිටින් යාත්‍රා කරන ගමන් තියෙන සබ්මරීන් එකේ හැමදේම සූදානම් කියලා රොබින්සන් දැනගත්තම මුහුද කිමිදෙන්න කලින් අවසාන වතාවට මෙයා අහස දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා දොර සීල් කරගෙන සබ්මරීන් එක ඇතුළට යනවා. මේ අයට ආයෙම අහස දකින්න වෙන්නේ මෙයාලගේ වැඩේ හරියට ඉවර කරලා ගොඩබිමට ආවොත් විතරයි. එතනින් පස්සේ සබ්මරීන් එක මුහුද පතුලට පරිස්සමින් රොබින්සන් අරගෙන යන්නේ ක්‍රූ එකේ හැමෝගෙම උදව් ඇතුව. කොහොම හරි එන්ජින් රූම් එකේ වැඩ කරන සයිචෙව් උදව් කරන්න රොබින්සන් නෙවලා තියෙන ටෝබින්ව. ඒත් ඉතින් සයිචෙව් ටෝබින්න මෙතනින් පන්නලා දාලා වෙන කෙනෙක් එයාගේ උදව්වට ඉල්ලන්නේ එයාලා ටෝබින් සබ්මරීන් එකේ ඉන්නේ කසුබයි කියලා හිතන හින්දා. ඒත් මේක රොබින්සන් දැනගත්තම සයිචෙව්ට ටෝබින් එක වැඩ කරන්න බැරි නම් සබ්මරීන් එකෙන් එළියට යන්න කියලා කියන හින්දා අකමැත්තෙන් උනා සයිචෙව්ට සිද්ධ වෙනවා ටෝබින්ගේ උදව් ගන්න. හැබැයි බ්ලැකී තමයි සයිචෙව් කියන වචන ටෝබින්ට තේරුම් කරලා ඒකට අනුව වැඩ කරන්න කියලා දෙන්නේ. ඒත් මේ වැඩේ එකපාරටම අල්ලගන්න ටෝබින්ට ටිකක් අමාරුයි. හැබැයි ඉතින් සයිචෙව් කතා කරලා කරන්න ඕන දේ කියනකම් ටෝබින් එයාගේ ෆෝන් එක දිහා තමයි එක දිගට බලාගෙන ඉන්නේ. කොහොම හරි මේ කැමරට වාඩි වෙලා ඉන්න ෆ්‍රේසර් ටිකක්වත් කැමති නැහැ රුසියන් අයට සමානව රත්තරන් බෙදෙනවට. ඒ හින්දා මෙතන රුසියන් කෙනෙක් හදන කැම ටිකත් මේස උඩට මේ අහලන්නේ හිතේ තියෙන තරහට. හැබැයි ඉතින් මෙතන ඉන්න බ්‍රිතාන්‍ය අයට රුසියන් කොහොමත් තේරෙන්නේ නැහැ. රුසියන් අයගෙනුත් බ්ලැකීට විතරයි ඉංග්‍රීසි තේරෙන්නේ. ඒ හින්දා බයිනවා කියලා තේරුණත් බනින වචන මෙයාලට තේරෙන්නේ නැහැ. හැබැයි අපිට නම් පේනවා මෙතන ඉන්න මොරෝසෝ කිසිම වෙලාවක කාත් එක්කවත් ලොකුවට කතාවට යන්නේ නැහැ කියලා. කොහොම වුණත් මෙතන ඉන්න රෙනෝල්ඩ් මේ රණ්ඩුව දුරදිග යන්න නොදී නතර කරගන්නවා. මේ ටෝබින් හැම වෙලාවෙම ෆෝන් එකේ බලාගෙන ඉන්නේ එයාගේ අතින් ප්‍රෙග්නන්ට් වුණ ගෑනු ළමයාගේ කුසේ ඉන්න මෙයාගේ දරුවා දිහා. ඉතින් මේක රොබින්සන් දැනගත්තම ටෝබින්ට කියනවා බය වෙන්න එපා. ඔයා ආයෙමත් ගෙදර යන්නේ ධනවත් මිනිස්සෙක් විදියට. එතනින් පස්සේ දරුවව හොඳට උස්මහත් කරගන්න පුළුවන් කියලා. දැන් ඉතින් ටෝබින් වර්ජින් කෙනෙක් නෙවෙයි හින්දා කාටවත් බය වෙන්න දෙයක් නැහැ. කොහොම හරි මේ වෙලාවේ එකපාරටම සෝනාර් බාර වින්න බාබා හැමෝටම අනුතුරු අඟවනවා. හැම එන්ජින් එකක්ම ඕෆ් කරලා කිසිම සද්දයක් නැතුව ඉන්න කියලා. හරියටම මේ වෙලාවේ මේ සබ්මරීන් එක උඩින්ම රුසියන් හමුදාවේ සබ්මරීන් එකක් යනවා. මේක දැනගත්ත
ගම හැමෝම එන්ජින් ඕෆ් කරලා කිසිම සද්දයක් නොකර ඉන්නවා. ඒක මෙයාලව පහු කරගෙන යනකම්. මෙයාලගේ වාසනාවට ඒ රුසියන් අයට මෙයාලා පහළ ඉන්නවා කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා එයාලා මෙයාලව පහු කරගෙන ගියාම අයම සුපුරුදු විදිහටම එන්ජින් ටික ඔන් කරගෙන සබ්මරීන් එක හොයාගෙන යන්න පටන් ගන්නවා. එතනින් පස්සේ ටෝබිනුයි ෆ්‍රේසරුයි රෝලන්ඩුයි එක තැනකට එකතු වෙලා එයාලගේ සල්ලි වලට මොකද කරන්න කියලා කතා කර ඉද්දි මෙතෙන්ට එන සයිජෝ ටෝබින් වැඳෙන් බිමට ඇදලා දාලා කියන්නේ කැබින් එකේ ඒ පැත්ත අයිති රුසියන් අයට කියලා. ඉතින් මේකට තරහ ගන්න ෆ්‍රේසර් හිතන්නේ මේ රුසියන් මිනිස්සු ටෝබින්ට කරදර කරන්නේ මේ කරදර ඉවස ගන්න බැරුව ටෝබින් සියදිවි හානි කරගත්තොත් ඒ සල්ලි ටිකත් අයිති කරගන්න හිතාගෙන කියලා. එකට වැඩ කරාට මේ දෙකොල්ලෝ ඉන්නේ තරහින්. මේ වෙලාවේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න මොරෝසෝ එයාලා යන්නේ හරි පාරේද කියලා සිතියම් මාර්ගයෙන් අවධානයෙන් බලාගෙන ඉන්නේ. මේ වෙද්දී එන්ජින් එකේ පොඩි ලීක් එකක් ඇවිත් තියෙන හින්දා ඒක අලුත් වෙඩියා කරන්න සයිජෝ රොබින්සන්ගෙන් අවසරය ඉල්ලනවා. ඒක ඇතුලේ තියෙන ඉන්ධන ටික අයින් කරන්න. ඉතින් ඒකට රොබින්සන්ගේ අවසර ලැබුණාම ඒ දේ කරන්න සයිජෝ පටන් ගන්නවා. ඉතින් ගැඹුරට යන්න කලින් කොහොමත් මේක හදාගන්න ඕන. හැබැයි ඉතින් ආයෙමත් රුසියන් සිට් එකයි ගිටෙනුයි රණ්ඩු කරනවා. ඒ ඩොලර් 30000ක් දිනපු ටිකට් එකක් බෙදා ගන්න බැරුව. හැබැයි ඉතින් මෙතනදී ලොතරයි දිනුම් මැදියේ මහන්න ගිටෙන් රේඩියෝ එක පාවිච්චි කරා කියලා තේරෙන රොබින්සන් ටිකට් එකත් ගිනි තියලා රේඩියෝ එකත් කඩලා දාන්නේ රේඩියෝ එක පාවිච්චි කරපු එකෙන් මෙයාලව රුසියන් නේවි එකට අහුවෙන්න තිබ්බ හින්දා. දැන් කිසිම විදියකට බාහිර ලෝකයක් එක්ක රේඩියෝ එකක් නැති හින්දා මෙයාලට සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැහැ. අන්තිමට ඩොලර් 30000 ගිටෙන්ටවත් රුසියන් අයටවත් නැහැ. හැබැයි මේක පැත්තකට වෙලා අහගෙන හිටිය ඩැනියල් රොබින්සන්ට ආයෙමත් කියනවා සමානව රත්තරන් බෙදෙන වැඩේ වෙනස් කරන්න කියලා. හැබැයි ඉතින් මේ වෙද්දි බාබත් ෆ්‍රේසර්ගේ මූණටම hina වෙන හින්දා ෆ්‍රේසර්ගේ ඉවසීමේ සීමාවත් පැනලා තියෙන්නේ. ඒ හින්දා එයා හැම වෙලාවෙම අතේ තියන් ඉන්න පිහියත් අරගෙන මෙතනින් යන්නේ එන්ජින් රූම් එකට. හැබැයි ඉතින් ඒ වෙලාවේ ටෝබින් අතින් ටිකක් ලොකු අත්හැරීමක් වෙලා තියෙන හින්දා බ්ලැකීට ටිකක් තරහා ගිහින් ටෝබින්ට ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න කියද්දි මේක දකින ෆ්‍රේසර් හිතන්නේ බ්ලැකී ටෝබින්ට ගහන්න හදනවා කියලා. ඒ හින්දා ෆ්‍රේසර් අතේ තිබ්බ පිහියෙන් බ්ලැකීට අයින්නවා. ඒකෙන් බ්ලැකී වැදගෙන වැටෙන්නේ එන්ජින් එකෙන් අයින් කරලා තියෙන ඉන්ධන බාල්දියක් උඩට. ඉතින් මේකෙන් එන්ජින් රූම් එකේ ලොකු පිපිරීමක් ඇති වුණාම ඒකෙන් මුළු සබ්මරීන් එකම දෙදරලා ගිහින් මුහුදු පතුලට ඇදලා යද්දි කන්ට්‍රෝල් රූම් එකේ හිටිය රොබින්සන්ගේ ඔළුව බිම වැදිලා එයාට සිහිය නැති වෙනවා. ආයෙමත් මෙයාට සිහිය එන්නේ පැය 18කට පස්සේ. මේ වෙද්දි සබ්මරීන් එකේ එමර්ජන්සි ලයිට් විතරයි ඔන් වෙලා තියෙන්නේ. පිපිරීම හින්දා බ්ලැකී රැකටු පිච්චිලා මැරිලා. ඒ විතරක් නෙවෙයි රුසියන් සෙට් එක සබ්මරීන් එකේ එක පැත්තක් අල්ලගෙන ඉන්නේ. සබ්මරීන් එකේ එන්ජින් එකේ ඩ්‍රයිව් ෂාෆ්ට් එකත් විනාශ වෙලා බෑකප් බැටරි වල බලය ඉතුරු වෙලා තියෙන්නේ පැය 36කට විතරයි. බ්‍රිතාන්‍ය සෙට් එක ළඟ කෑම තිබ්බත් වතුර තියෙන්නේ රුසියන් අය ඉන්න පැත්තේ. හැබැයි යාලට කෑම ගන්න නම් මේ අය ඉන්න පැත්තට එන්න ඕන. මේ විදිහට කාටවත් ජීවිත බේර ගන්න බැරි වෙන හින්දා රොබින්සන් රුසියන් භාෂාව කොලයක ලියාගෙන රුසියන් අයට කතා කරන ගමන් යන්නේ සාකච්ඡා කරලා මේක විසඳ ගන්න. දැන් බ්ලැකී නැති හින්දා මේ දෙගොල්ලන්ට අදහස් සෝමාරු කරගන්නත් විදිහක් නැහැ. හැබැයි මේ වෙලාවේ රොබින්සන් ඉස්සරහට එන මොරෝසෝ ඉංග්‍රීසියෙන් රොබින්සන්ගෙන් අහනවා මොනවද මේ රුසියන් කියලා හිතාගෙන කතා කරන්න කියලා. ඉතින් කතා නොකර හිටියට මොරෝසෝට ඉංග්‍රීසි පුළුවන්. ඉතින් මේක දැනගත්තම රොබින්සන් කියනවා එයාට සබ්මරීන් එක ආයෙමත් පණ ගන්නන්න පුළුවන් කියලා. ඉතින් ඒකට උදව් කරන්න කැමති වෙන මොරෝසෝ සිටියම බලලා තීරණය කරනවා මේ ළඟම තමයි මෙයාලා හොයාගෙන ආව රත්තරන් තියෙන සබ්මරීන් එක තියෙන්නේ කියලා. රොබින්සන් හිතනවා ඒ සබ්මරීන් එකේ තියෙන ඩ්‍රයිව් ෂාෆ්ට් එක අරගෙන ඇවිත් මේකට හයි කරන්න පුළුවන් කියලා. මොකද මෙයාලා ඉන්නෙත් දෙවෙනි ලෝක යුද්ධ කාලේ හදපු සබ්මරීන් එක හින්දා ගොඩක් වෙලාවට මේ දෙකේ තියෙන කොටසු සමාන වෙන්න පුළුවන්. මෙයාලා ඉන්න කළු මුහුද ගැඹුරට වෙන්න ඔක්සිජන් නැති හින්දා අනිවාර්යයෙන්ම අවුරුදු 70ක් ගත වුණත් ඒ ගිල්න සබ්මරීන් එක හොඳ තත්ත්වයේ තියෙන්න ඕන. හැබැයි දැන් සබ්මරීන් එකේ සෝනාර් කැඩිලා හින්දා බාබා වැඩේට සම්බන්ධ කරගන්න වෙනවා. ඒ හින්දා මොරෝසෝ යනවා එයාත් එක්ක ඒ ගැන කතා කරන්න. හැබැයි බ්ලැකීව මරපු හින්දා ෆ්‍රේසර්ව මරන්න තමයි සයිචෙව් බාබායි දෙන්න බලාගෙන ඉන්නේ. දැන් තවදුරටත් මිනී ඇතුලේ තියාගෙන ඉන්න බැරි හින්දා රොබින්සන් ෆ්‍රේසර්වයි පීටර්වයි පිටත් කරලා යවනවා. ඒ මිනී දෙක ගෞරවාන්විත විදියට එක්සිට් ටියුබ් එකෙන් එළියට යවන්න. රොබින්සන් කිව්ව විදියටම ඒ දෙන්න වැඩේ කරනවා. ඉතින් මේ නලහරහා තමයි ඩයිව් කරන ගමන් තියෙන සබ්මරීන් එකෙන් ආරක්ෂිතව දෙයක් එළියට යවන්නේ. ඒ වගේම මේ නලය හරහා එළියේ ඉඳලා දෙයක් සබ්මරීන් එක ඇතුළට ගන්නත් පුළුවන්. අන්තිමට ජීවිත බේරගෙන උඩට යන්න ඕන හින්දා බාබායි සයිචෙව් දෙන්න එකඟ වෙනවා රොබින්සන් එක්ක ආයෙමත් වැඩ කරන්න. ඒත් දැන් සෝනා කැඩිලා හින්දා බාබා කරන්නේ ලොකු යකඩයක් සබ්මරීන් එකේ යකඩ බිත්තිය හප්පලා ඒ සද්දය පරාවර්තනය වෙන්න යන වෙලාව ස්ටොප් වොච් එකකින් ගණනය කරලා අවට තියෙන දේවල් අඳුරගන්න උත්සාහ කරන එක. මෙයා ගොඩක් දක්ෂ පළපුරුදු කෙනෙක් හින්දා මේ වැඩෙන් මෙයා අඳුරගෙන තියෙනවා මෙයාලා ඉන්න තැනට මීටර් 100ක් ඈතින් මුහුදු පතුලේ මීටර් 40ක් විතර පල්ල මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ගොඩක් වෙලාවට මේ මෙයාලා හොයන සබ්මරීන් එක වෙන්න පුළුවන් හින්දා මීටර් 100 කියන්නේ මෙයාලට එතෙන්ට යන්න පුළුවන්. ඒ සමහර විට ඒක කඳුකටයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් රොබින්සන් තීරණය කරනවා දැම්ම ගිහින් ඒ ගැන බලලා ඒ සබ්මරීන් එක නම් ඒකේ තියෙන ඩ්‍රයිව් ෂාෆ්ට් එක අරගෙන එන්න. මොකද මෙයාලට වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ. මේ වැඩේට යන්නේ ඩයිව් කරන්න දක්ෂ ෆ්‍රේසරුයි පීටයි. හැබැයි මේ වැඩේට 3 දෙනෙක් ඕන. ඩයිව් කරන්න හිටිය අනිත් කෙනා තමයි ගිටෙන්. ඒත් දැන් එයා මැරිලා හින්දා කැමැත්තෙන්ම මේකට ටෝබින් ඉදිරිපත් වෙනවා. හැබැයි එයා මේ වගේ වැඩක් කරන්නේ ජීවිතේ පළවෙනි වතාවට. එතනින් පස්සේ ඩයිවිං සූට් ඇඳගන්න ගමන් ඉන්න ටෝබින්ට උදව් කරන රොබින්සන් එයාට කියනවා මොන දේ වුණත් ෆ්‍රේසර් එක්කම ඉන්න. එයා එළියට ගියාම කරන්නේ මොකක්ද කියන එක ගැන හොඳටම දන්නවා කියලා. අනිත් දේ තමයි එක වතාවක් එළියට
ගිහින් එන්න විතරයි මෙයාලා ළඟ ඔක්සිජන් තියෙන්නේ. කොහොම හරි සබ්මරීන් එකෙන් එළියට මේ තුන් දෙනා ගියාම එළියේ සිද්ධ වෙන හැම දෙයක්ම රොබින්සන්ලා අහගෙන ඉන්නේ. ගොඩක් අඳුරු මුහුදු පතුලේ ඉන්න තුන් දෙනා කිල්ලු සබ්මරීන් එක තියෙනවා කියලා හිතන පැත්තට යද්දි වතුර පාවෙන මිනිහක් දකින ටෝබින් හොඳටම බය වෙලා මෙතන තියෙන අගාධයකට වැටෙන්න ගියත් ඉක්මන් කරලා ෆ්‍රේසර් එයාව බේර ගන්නවා. හැබැයි මීටර් 100ක් ගියත් කඳු වැටයක් ඇරෙන්නේ එතන සබ්මරීන් එකක් නැහැ කියලා තේරෙන ෆ්‍රේසර් කන්ට්‍රෝල් රූම් එකට ඒක දැනුවත් කරාම මෙයාලගේ හැම බලාපොරොත්තුවක්ම බිඳ වැටෙනවා. හැබැයි ආයෙමත් පිටත් වෙලා එන්න කලින් ටෝබින් නිකමට වගේ එයාගේ අතින් මේ කඳු කැටේ පාදලා බලද්දි තමයි දකින්නේ මඩ වලින් වැහිලා තියෙන්නේ මෙයාලා හොයාගෙන ආව සබ්මරීන් එක කියන එක. මේකෙන් ආයෙමත් හැමෝටම බලාපොරොත්තුවක් ඇති වෙනවා ජීවිත බේර ගන්න පුළුවන් කියන එක ගැන. කොහොම හරි මේ තුන් දෙනා සබ්මරීන් එක ඇතුළට ගියත් ඩයිවිං සූට් අයින් කරන්නේ නැත්තේ ඇතුළේ තියෙන ඔක්සිජන් දැන් විස වෙලා තියෙන්න පුළුවන් හින්දා. හිතුවා වගේම මේක කිසිම විදිහකට දි รา පත් වෙලා නැහැ. හැබැයි ඇතුළට ගියාම මේ අය දකින දේවල් වලින් තේරෙනවා සබ්මරීන් එක ගිලුණාට පස්සේ ඉතුරු වෙලා හිටිය නාවිකයෝ එයාලගේ ජීවිත බේර ගන්න එකින් එක්කෙනාව මරාගෙන මිනිමස් කාලා තියෙනවා කියලා. හැබැයි ඉතින් මේ දේවල් ගැන හිතන්නේ නැතුව ටෝබිනුයි පීටයි එන්ජින් ඩ්‍රයිව් ෂාෆ්ට් එක ගලවද්දි ටිකක් ඇතුළේ ඇවිදලා බලන ෆ්‍රේසර් දකිනවා මේක ඇතුළේ තියෙන රත්තරන් කුට්ටි. මේක දැකලා ෆ්‍රේසර්ට පිස්සු ඇදිලා ඉන්නේ. දැන් කන්ට්‍රෝල් රූම් එකට කතා කරන ෆ්‍රේසර් එයාලට දැනුම් දෙනවා ඩ්‍රයිව් ෂාෆ්ට් එක ලැබුණා. ඒක අරගෙන එන්නයි හදන්නේ කියලා. ඒක ගොඩක් බර හින්දා මෙයාලා සබ්මරීන් එකේ තියෙන කේබල් සිස්ටම් එකක් පාවිච්චි කරලා තමයි ඒක ඇදලා ගන්නේ. හැබැයි ඒක ඇදිලා එන්නේ හිතුවට වැඩිය ගොඩක් හිමින් හින්දා රොබින්සන්ට තේරෙනවා ඩ්‍රයිව් ෂාෆ්ට් එක විතරක් නෙවෙයි එතන අනිවාර්යයෙන්ම රත්තරනුත් තියෙනවා කියලා. හැබැයි ගොඩක් බර වැඩි හින්දා එකෙන් මෙයාලගේ සබ්මරීන් එකට වුණත් හානි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේක ටොන් 4ක් බරයි කියලා රොබින්සන් ෆ්‍රේසර්ගෙන් ඇහුවත් එයා නම් කියන්නේ මුහුදේ පතුලේ මඩ වැඩි හින්දා හිමින් තමයි මේක ඇදිලා එන්නේ කියලා. එයා රත්තරන් තියෙන කතාවක් කියන්නේ නැහැ. රත්තරන් ගේන්න වුණත් මේ තරම් අවදානමක් ගන්නවට ඩැනියෙල් කැමති නැහැ. හැබැයි රොබින්සන් තීරණය කරනවා කොහොම හරි රත්තරන් එක්කම එයාලව ගෙන්න ගන්න. හැබැයි එළියේදී අනුතුරක් වෙලා පීට වගා දෙකට ඇදගෙන වැටලා මැරුණත් අනිත් දෙන්නට එයාට උදව් කරන්න විදිහක් නැහැ. කොහොම හරි රත්තරන් ටික සබ්මරීන් එක ඇතුළට ගත්තත් පීටර්ට වුණ දේ හින්දා මෙයාලා ගොඩක් අවුලෙන් ඉන්නේ. දැන් ඩැනියෙල්ට උන සබ්මරීන් එක හදාගෙන මුහුද මතු පිටට යන්න. හැබැයි එහෙම කරොත් මෙයාලා අනිවාර්යයෙන්ම රුසියන් නේවි එකට අහු වෙනවා. හැබැයි සබ්මරීන් එක හදලා මුහුදු පතුලෙන් යන්න නම් මේකේ වැඩ ටික කරන්න අඩුම ගානේ 9 දෙනෙක් ඕන. ඩැනියෙල් ඇරෙන්න දැන් ඉන්නේ 8 දෙනයි. ඒ හින්දා රොබින්සන් තීරණය කරනවා ඩැනියෙල්වත් මේකට හවුල් කරගන්න. හැබැයි මෙතනදී ඩැනියෙල් රොබින්සන්ව විතරක් යාගේ කැබින් එකට එක් කරගෙන ගිහින් කියනවා මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේ ඇත්තම කතාව. ඒ තමයි රොබින්සන්ලා මේ රත්තරන් උඩට අරන් ගියාට පස්සේ මෙයාලට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද මේ වැඩේ පිටිපස්සේ ඇත්තටම ඉන්නේ රොබින්සන් වැඩ කරපු අගෝරා කියන කම්පැනි එක. මේ වැඩේ හොරපාරෙන්ම කරගන්න ඕන හින්දා තමයි එයාලා කිසිම හේතුවක් නැතුව රොබින්සන්ව රස්සාවෙන් අයින් කරේ. මොකද මේ වැඩේ කරනවා නම් හරියටම කරන්න පුළුවන් රොබින්සන්ට විතරයි කියලා ඒ අය දන්නවා. ඒ හින්දා තමයි එයාලා බොරු නළුවෙක්ව දාලා එයා ආයෝජනය කරනවා කියලා පෙන්නලා රොබින්සන් මේ වැඩේට පටලව ගත්තේ. කොහොම හරි රත්තරන් අරගෙන උඩට ගිය ගමන් ජෝර්ජියන් නේවි එක මෙයාලා වත්තඩංගුවට ගන්නවා. මොකද අගෝරා කම්පැනි එක ජෝර්ජියා රජයත් එක්ක මේකට ගිවිසුමක් ගහලා තියෙන්නේ. ඇත්තටම අගෝරලා තමයි ඩැනියෙල්ව මේ වැඩේට එවලා තියෙන්නේ. කර්ස්ටන්ට ඩොලර් 30000ක් මේකට ගෙවලා තමයි එයාලා මේ වැඩේ ගැන රොබින්සන්ට කියවලා තියෙන්නේ. ඒ හින්දා තමයි එයා කිසිම වෙලාවක මේ වැඩේට සම්බන්ධ වුණේ නැත්තේ. දැන් රොබින්සන්ට හිතා ගන්න බෑ මොකක්ද කරන්න කියලා. මේ හැමදේම දන්න හින්දා තමයි ඩැනියෙල් හැම වෙලාවෙම රත්තරන් හොයන එක අතහැරලා ජීවිත බේර ගන්න මේ අයව පොළඹවන්න හැදුවේ. හැබැයි මේ කතාව අනිත් කට්ටිය දැනගත්තම එයාලා අනිවාර්යයෙන්ම ඩැනියෙල් මරනවා කියලා රොබින්සන් දන්න හින්දා එයාට කැබින් එක ලොක් කරගන්න කියන රොබින්සන් එළියට එන්න එපා කියලා මෙතනින් යනවා. රොබින්සන්ට තියෙන ලොකුම දුක තමයි මේ කිසිම දෙයක් නොදන්න ටෝබිනුත් මේක ඇතුළේ ඉන්න එක. කොහොම හරි මේ කතාව දැනගත්තම හැමෝම උත්සාහ කරන්නේ ඩැනියෙල්ව මරන්න. හැබැයි ඒකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා අමාරුවෙන් කට්ටියටම තේරුම් කරන රොබින්සන් එයාලව කැමති කරගන්නවා ඩැනියෙල්ගෙන් උදව් අරගෙන ආයෙමත් යාත්‍රා කරන්න පුළුවන් මට්ටමකට සබ්මරීන් එක හදාගන්න. ඒ වගේම දැන් මෙයාලා යන්න හදන්නේ හිටපු පැත්තට නෙමෙයි ඒකට විරුද්ධ පැත්තට. මොකද එහෙම කරොත් අගෝරලාට බෑ මෙයාලව රත්තරන් ටිකත් එක්ක අල්ලගන්න. හැබැයි මෙයාලා දැන් යන්න ඉන්න පැත්ත ගොඩක් භයානකයි කියලා තමයි මොරොසෝ කියන්නේ. මොකද ඒක නොගබුරු කැනියන් එකක්. ඕනම වෙලාවක දෙපැත්තේ තියෙන ගල් කඳු වල හැප්පිලා සබ්මරීන් එක විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි බාබාගේ හැකියාවෙන් ඒක වෙන්නේ නැති වෙන්න යන්න පුළුවන් කියලා රොබින්සන් හිතනවා. දැන් කොහොමත් රත්තරන් නැතුව ගෙවල් වලට ගියත් මේ අයට ජීවත් වෙන්න අමාරු හින්දා හැමෝම කැමති වෙනවා අගෝරලාට නොදී මේ සම්පූර්ණ රත්තරන් ටික බෙදා ගන්න වැඩේට. එතනින් පස්සේ ඔක්කොම රත්තරන් ටික ගණන් හදලා බලද්දි ඩොලර් මිලියන 182ක් වන්න රත්තරන් මෙතන තියෙනවා. ඒ කියන්නේ 9 දිනාට සමානව බෙදුවත් එක්කෙනෙක්ට ඩොලර් මිලියන 20ක් ලැබෙනවා. එතනින් පස්සේ ඩැනියෙල්ලා කැබින් එකෙන් එළියට අරගෙන ෆ්‍රේසර්ටයි සයිචෙව්ට උදව් කරන්න එන්ජින් රූම් එකට යවනවා. දැන් මෙතෙන්ට ආව වෙලාවෙ ඉඳලා ඩැනියෙල් ෆ්‍රේසර්ව සබ්මරීන් එක අරගෙන මුහුද මතු පිටට යන්න කැමති කරව ගන්න උත්සාහ කරන්නේ. දැන් එයාට ජීවිතේ බේර ගන්න ඕන හින්දා. මේ අතරේ අලුතෙන් මේකට සෙට් කරපු ඩ්‍රයිව් ෂාෆ්ට් එකත් ගැලපෙන හින්දා අන්තිමට මෙයාලට පුළුවන් වෙනවා සබ්මරීන් එක ආයෙමත් යාත්‍රා කරවන්න. හැබැයි මොරොසෝ කිව්වා වගේම මේ හැමතැනම ගල් කඳු තියෙන හින්දා බාබා ගොඩක් අවධානයෙන් තමයි ඒව මග අරගෙන මෙයාලව මෙහෙවන්නේ. හැබැයි එක තැනකදී මෙයාලගේ ඉස්සරහා තියෙන ගල් කන්දක් ගැන දැනගන්න බාබා ඒ ගැන රොබින්සන්ට කිව්වම මෙයාලා ගොඩක් අමාරුවෙන් තමයි ඒකේ හැප්පෙන්නේ නැති වෙන්න සබ්මරීන් එක නතර කරගන්නේ. මේ වෙද්දි ඩැනියෙල් ෆ්‍රේසර්
ෆ්‍රේසර්ට කියනවා සයිචෙව්ව මැරුවොත් සබ්මැරින් එක කොහොමත් යාත්‍රා කරන්න පිරිස මදි වෙන හින්දා මෙයාලට ජීවිත බේරගන්න පුළුවන් වෙයි කියලා වුණාම ෆ්‍රේසර් තීරණය කරනවා දැන් ඒක තමයි කරන්න ඕනේ කියලා. ඒත් ඊට කලින් ෆ්‍රේසර් කන්ට්‍රෝල් රූම් එකට ගිහින් රොබින්සන්ට කියනවා දැන් මෙයාලා යන්නේ මීටර් 100ක්වත් පළල නැති ගොඩක් පටු තැනකින් හින්දා ඕනම වෙලාවක සබ්මැරින් එක කන්දක වැදිලා විනාශ වෙන්න පුළුවන්. ඒ හින්දා උඩට ගිහින් ජීවිත බේරගමු කියලා. ඒත් රොබින්සන් දන්නවා එයාට මේක කරන්න පුළුවන් කියලා. ඒ හින්දා තුවක්කුව අරගෙන රොබින්සන් ෆ්‍රේසර්ට තර්ජනය කරනවා ගිහින් වැඩ කරන්න කියලා. ඒ හින්දා මෙයා ආයෙමත් වෙනවා එන්ජින් රූම් එකට. එහෙම ගිහින් ෆ්‍රේසර් සයිචෙව් එයාගේ ළඟට ගෙන්න ගන්නවා උදව්වක් ඕනේ කියලා. ඒ හින්දා සයිචෙව් එන්ජින් එක බලන වැඩේ ටිකකට නතර කරලා ෆ්‍රේසර් ළඟට ගියාම වෙන කැබින් එකේ ඉන්න කෙනෙක් දකිනවා එන්ජින් එක රත් වෙනවා වැඩි කියලා. එයා ඉන්න තැන තියෙන පැනල් වලින් ඉන්ඩිකේට් වෙනවා කියලා. ඉතින් එතනදී මෙයා මේක හදන්න උත්සාහ කරනවා. ඒ අතරේ ඩැනියෙල්ගේ කීමට ෆ්‍රේසර් ළඟ තියෙන යකඩකින් ගහලා සයිචෙව්ව මරලා කන්ට්‍රෝල් රූම් එකට ඇවිත් කියනවා සයිචෙව් ඇදගෙන වැටලා ඔළුව වැදලා මැරුණා කියලා. ඒත් රොබින්සන්ට තේරෙනවා මේ දෙන්න එකතු වෙලා තමයි උඩට යන්න ඕන හින්දා සයිචෙව්ව මැරුවේ කියන එක. ඒ හින්දා රොබින්සන් ඩැනියෙල්ට වෙඩි තියන්න හදද්දී හොඳටම බය වෙලා ඉන්න ටෝබින් කියනවා ජීවිත බේරගෙන උඩට යමු කියලා. හැබැයි ඒත් එක්කම පැනල් එක හදන ගමන් ඉන්න තැන ලොකු පිපිරීමක් වෙලා සබ්මැරින් එකේ පැත්තක් කඩාගෙන යන හින්දා සබ්මැරින් එක දෙතරලා ඒක දිගටම පහළට ගිහින් මුහුදු පතුලේ නතර වෙද්දී පුපුරන තැනින් ඇතුළට වතුර පිරෙන්න ගන්නවා. ඒත් එක්කම කට්ටිය ඒක නතර කරන්න හදද්දී තව බටයක් පුපුරලා ඒකෙන් එන වතුර පාරට ටෝබින්ගේ ඔළුව සබ්මැරින් එකේ වැදිලා යාට සිහිය නැති වෙනවා. මේක දකින රොබින්සන් එයා වාරගෙන ගිහින් සිහිය ගන්න උත්සාහ කරද්දී මේ කැබින් එක සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරෙනවා කියලා දකින ඩැනියෙල් ඉක්මනට මෙතනින් එළියට ගිහින් කට්ටිය මෙතුළේ හිර කරලා දොරවල් ටික සීල් කරලා දාන්නේ එයාගේ ජීවිතේ බේරගන්න හිතාගෙන. මේකෙන් රොබින්සොනුයි ටෝබිනුයි මොරොසොයි ඩැනියෙලුයි ඇරෙන්න අනිත් හැමෝම මැරෙනවා. හැබැයි ඉතින් ඩැනියෙල් ඉන්න කැබින් එකටත් වතුර පිරෙන හින්දා ඒකෙන් එළියට ඇවිත් කලබලයට දොරවල් සීල් කරද්දී ඩැනියෙල්ගේ ඇඳුම දොරට අහු වෙන හින්දා කලබලයට මෙයාට ඒක ගලව ගන්න බෑ. හැබැයි ඉතින් මෙතෙන්ට එන මොරොසෝව දකින ඩැනියෙල් එයාගෙන් උදව් ඉල්ලුවත් අනිත් අයට ඩැනියෙල් කරපු දේ දැක්ක මොරොසෝ එයාට උදව් නොකර මෙතනින් එළියට ඇවිත් කැබින් එක සීල් කරාම ඩැනියෙලුත් ඒක ඇතුලේ ගිලිලා මැරෙනවා. එතනින් පස්සේ මොරොසෝ ඉක්මනටම එනවා රොබින්සන් ටෝබින් එක්ක ඉන්න තැනට. ඇවිත් එතන කැබින් එකේ දොර සීල් කරලා කියනවා අනිත් හැමෝම මැරුණා කියලා. දැන් ටෝබින්ට සිහිය ඇවිත් ඉන්නේ. ඒ වගේම මේක ඇතුළටත් වතුර පිරෙන්න පටන් ගන්න තියෙන හින්දා දැන් ඉතින් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ හින්දා රොබින්සන් හංගලා තිබ්බ ස්කේප් සූට් එක එළියට ගන්නවා. එතන ස්කේප් සූට් 3ක් තියෙනවා. හැබැයි ඉතින් කිසිම ස්කේප් සූට් එකක් නැහැ කියලා රොබින්සන් අනිත් අයට කියලා තිබ්බ හින්දා ඒකට තරහ ගන්න මොරොසෝ රොබින්සන්ට බයිනවා අනිත් අයට මැරෙන්න ඉඩ දුන්නා කියලා. ඒත් ඉතින් සූට් 3ක් තියෙන හින්දා 3 දෙනෙක්ට විතරයි කොහොමත් මේකෙන් බේරෙන්න පුළුවන්. ඉතින් දැන් වැඩි වෙලාවක් නැති හින්දා එක සූට් එකක් ටෝබින්ට අඳින රොබින්සන් අනිත් සූට් එක මොරොසෝට ඇඳගන්න කියනවා. හැබැයි ඉතින් මෙතනදී රොබින්සන් ටෝබින්ට කියනවා ටියුබ් එක ඇතුලේ එමර්ජන්සි ස්විච් එකක් තියෙන හින්දා එයාට ඒකෙන් එළියට එන්න පුළුවන් කියලා. මෙතන රත්තරන් තියෙන හින්දා ටෝබින් එක කුට්ටියක් ගන්නද කියලා ඇහුවත් රොබින්සන් ඒකට ඉඩ දෙන්නේ නැත්තේ ඒකෙන් ටෝබින් උඩට යන එකට බාධාවක් වෙන්න පුළුවන් හින්දා. ඒක කුට්ටියක් කිලෝ 12ක් බරයි. ඒ වගේම ඒක ඩොලර් මිලියන භාගයක් වටිනවා. ඉතින් කොහොම හරි මේ දෙන්නව ටියුබ් එක ඇතුලට දාලා එළියට යවුවම ඒ දෙන්න ඉක්මනටම මුහුද මතු පිටට ඇදිලා යනවා. මේ අතරේ රොබින්සන් රත්තරන් ගොඩ උඩ ඉඳගෙන එයාගේ පොළු ෆොටෝ එකක් දිහා බලාගෙන ඒ අතීතේ මතක් කරන්නේ තාමත් රොබින්සන්ගේ ජීවිතේ ලස්සනම මතකය. ඒක හින්දා උඩට ඇවිත් ඉන්න ටෝබින් මොරොසෝට කියනවා රොබින්සන් එනකම් මෙයාලා ඉන්න ඕන කියලා. හැබැයි ඉතින් මෙතනදී තමයි මොරොසෝ කියන්නේ ටියුබ් එක ඇතුලේ කිසිම ඉමර්ජන්සි ස්විච් එකක් නැහැ කියලා. මෙයාලා එළියට එවන්න ඕන හින්දා තමයි රොබින්සන් එහෙම බොරුවක් ටෝබින්ට කිව්වේ. හැබැයි ඒ කියනවත් එක්කම අනිත් සූට් එකත් එළියට ආවම ටෝබින් ඉක්මනටම ගිහින් ඒ රොබින්සන්ට කියලා බැලුවත් ඒකේ තියෙන්නේ රත්තරන්ුයි රොබින්සන්ගේ පවුලේ ෆොටෝ එකයි. මේ රත්තරන් වලින් මේ දෙන්නට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. කොහොම හරි ටෝබින්ට උන පොරොන්දුව අන්තිමට රොබින්සන් එයාගේ ජීවිතේ කැප කරලා ඉෂ්ට කරා.